Nane nane nana nane nane nana හොඳයි අද තමයි දවසේ මම හිතන්නේ අපේ මේ හේකප් මිතුරු කෙල සංවිධානය කරපු අපේ මේ ඇල්ල බලා යන ඒ සුවඳ චාරිකාවේ සම්දිස්ථාන කීපයක් සම්ප්‍රාණ කිරීමට සූදානම්. අපි දැන් මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. අපිත් එක්ක ඉන්නවා ජයන්ත මහත්මයා, අපේ චින්තක නදීද, සුසන්, ලක්ෂන්, අපේ තරිඳු. මේ තමයි අපේ සගයන් පිරිස. ඒක මිතුරු කැල ඕනම අවස්ථාවක අපි එකට එකතු වෙලා ඉන්න අපේ ලස්සන අපේ ආදරණීය තරුණ කැල. හොඳයි. අපි ඊළඟ සම්දිස්ථානයේදී හමු වෙනවා. අපි දැන් යාළුවෝ සෙට් එක මේනකොට දැන් අපි කොළඹ ඉඳන් ඇල්ලවලා පිටත් වෙලා ඉන්නේ. දැන් වෙලාව රාත්‍රී 9 කාලයි. අපි ඉතින් අපේ යාළුවෝ සෙට් එකම හොඳ විනෝද ගමනක් විදිහට මේක එන්ජොයි කරලා කියලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ ගමන කොහොම වෙයිද කියලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ. යාළුවෝ සෙට් එක ඉන්නවා. මුල් පන්නේ ඉන්නේ අපිට ඔයාලා උඩරිම චිල් එක අරගන්නවා. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. මේ ගමන අන්තරේ මොකද වෙන්නේ කියලා. උදෑසන බොහොම සුන්දරයි. යාළුවෝ කට්ටිය ඉස්සරහා ඉන්නවා. අපි ගමන ටිකෙන් ටික ඉස්සරහට යමින් තමයි. අපි බලමු යාළුවොත් එක්ක ඉස්සරහට යන ගමන අද දවස් කොහොමද කියන එක අපි බලන්න යමු.
කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරලා රාත්‍රී තැපැල් දුම්රියෙන් අපි බණ්ඩාරවෙල සන්ධිස්ථානය කරා ළඟා වුණා. ඉතින් මම හිතන්නේ හෝරා කීපයක දිගු ගමනාන්තයකින් අනතුරුව තමයි අපි ඒ ලස්සන සුන්දර මනරම් වූ බණ්ඩාරවෙල ඒ සන්ධිස්ථානය කරා ළඟා වුණේ. හොඳයි අපි සමග ඒ අපේ ආදරණීය මිතුරු කැල මෙසේ සිටිනවා. අපි ඊළඟ සන්ධිස්ථානයේදී නැවත හමු වෙමු. අපි දැන් බණ්ඩාරවෙල ඉඳන් අපි නවාතැන්පල කරා යාළු සෙට් එකම ගමන් කරන ගමන් බලමු අපි නවාතැන්පල මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා අපි යාළුවොත් එක්ක ගිහින් බලමු. අපි දැන් ටික ගමනාන්තය වෙත ගමන් කරමු. මෙන්න අපේ නවාතැන්පල යාළුවෝ සෙට් එක වෙන්න ඉන්නවා. සෙට් එකම ඇවිල්ලා ඉන්නේ. අපි දැන් උදේ ආහාරය සඳහා ඇවිල්ලා ඉන්නේ. කට්ටිය යාළුවෝ ඔක්කොම මේ චලා. අපි කියමු පොඩ්ඩක් විස්තරයක් නේ කට්ටියට. හොඳයි දැන් අපි ඒ සූදානම් කරපු විදිහට අපේ මේ ඇල්ල සංචාරක ගමනාන්තේ පළවෙනිම අපේ ගමනාන්තේ කරා ළඟා වීමට මත්තෙන් අපේ නවාතැන්පොළ කරා අපි පැමිණියා. උදේ ආහාරය ලබා ගැනීම. ඉන් අනතුරුව අපි අපේ ඒ චාරිකාවේ සුන්දර සන්ධිස්ථාන රාශියක් දැක බලා ගැනීමට නියමිතයි. අද මම හිතන්නේ අපි ගොඩක් මේ පෙරම් පුරාගෙන හිටපු ගමනක් තමයි මේ අපි මේ අද පැමිණියේ. අපේ පිරිස අපි හැමදාම ආදරෙන් අපි එකට ඉන්න සමාජික පිරිසක්. ඉතින් අපි විශේෂයෙන්ම අපි මේ ස්තුතියක් දෙන්න අපේ ජයන්ත මහත්මයා මේකේ මේ මුල් පුරුකක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපේ මේක ගමනේ ඇත්තටම අපිට දුන්න සහයෝගය ඇත්තටම මේ අපේ නවාතැන්පොළ හොයලා දීලා අපිට මේ චාරිකාවේ හොඳ සුපිරි තැන් වලට අපිට යන්නට ඉඩ සලසා දුන්නේ ජයන්ත මහතා. ඉන් අනතුරුව අපේ ආදරණීය අපේ මිතුරු කැල ඉන්නවා. හොඳයි අපි ඊළඟ ගමනාන්තයේදී අපි හම්බෙමු. නවාතැන්පොළ හොයලා දීලා අපිට මේ චාරිකාවේ හොඳ සුපිරි තැන් වලට අපිට යන්නට ඉඩ සලසා දුන්නේ ජයන්ත මහතා. ඉන් අනතුරුව අපේ ආදරණීය අපේ මිතුරු කැල ඉන්නවා. හොඳයි අපි ඊළඟ ගමනාන්තයේදී අපි හම්බෙමු. එහෙනම් යාළුවෝ සෙට් එක අපි ඔක්කොම ගමන ආරම්භ කරන්න යන්නේ. ඇල්ල රොක් එක බලන්න පළවෙනි ගමනාන්තය. හරි. සෙට් එක ළඟ අපි ඊළඟ සන්ධිස්ථාන වලදී අපි හම්බෙමු. දැන් සෙට් එක යන්න ඉස්සරහම ඉන්නවා යන්න මාත්. චින්තකයාගේ රොක් එක අම්මට සිරි වුණා නේද පුතේ? ඔන්න ඕක තමයි මට කේස්. කටවහන් ඉඳපන් තව පොත් මේ දැන් අපි මම වීඩියෝ එකක් ගන්නවා බං. මේක අපිට මේ අපි මේ අල්ල රොක් කමකයි එකතු වෙලා ඉන්නේ. අපි දැන් ඇල රොක් එක නගින්න පටන් ගන්න මුල්ලවදී ඉන්නේ. කට්ටිය යාළුවෝ සෙට් එක ඉස්සරහා යනවා එහෙම.
අපි දැන් සෑහෙන දුරක් ඉස්සරහට ටිකින් ටික ඇරින්න ගම ආවා. හැබැයි මේ බලු බැලමට හුඟක් පරිසරය හුඟක් නිස්කලංකයි. හැබැයි වුණාට අපි දැනගන්න ඕන මේ ආවම මේ පරිසරය විනාශ කරන්න නැතුව මේක පරිසරය තියාගන්න. එතකොට තමයි මේ පරිසරය මේ විදිහටම ආරක්ෂා වෙන්නේ. අපි යාළුවෝ කට්ටිය ඉස්සරහා තව යනවා. පිටිපස්සෙන් තව යාළුවෝ වෙනවා. අපි බලමු ඇල්ල රොක් එක නැගලා පළවෙනි වතාවට හැමෝම යන්නේ. බලමු. හොඳයි අපේ දැන් මේ අපේ මේ චාරිකාවේ අපේ පළවෙනිම සන්ධිස්ථානයේ සැන්ටුවන් කරමින් මේ ඇල්ල රොක් කියන අපේ මේ මනරම් ලස්සන කඳුපන්තිය තරණය කිරීමට අපි මේ සූදානම් වෙන්නේ. අපේ මේ සගියෝට ඉන්නවා ආදරණීය මේ හේකප් මිතුරු කියලා. ඉතින් අපි මේ ගමනේ මේ තව සුන්දර සන්ධිස්ථාන කීපයක් ඔබට දැකලා ගැනීමට හැකියාව ලැබෙනවා. 500ක් තියෙනවා. අපි මේක මේ ඇත්තරම මේ අපේ හුදෙක් විනෝදාස්වාදයේ සඳහා අපේ මේ සතුට අපි සියලු දෙනාගේම මේ ඒකාකාරී ජීවිතයට මහත් අසසිල්ලක් වෙයි මේ ගමන. අපි බලමු ඊළඟ සන්ධිස්ථානයේදී අපි නැවත හමු වෙමු.